පටසිරි. මේ අපේ හිටපු മന്ത്രിතුමා නේද? මොකෝද? දන් දෙන අය වගේම දන් පිළිගන්න අයත් ඉන්න එපා. එතකොටනේ වැඩේ සාර්ථක වෙන්නේ. ඉතින් മന്ത്രിතුමත් දන්සලක් දුන්නා නම් ඉවරනේ. අපිත් එනවනේ පිළිගන්න. අපිම දීලා හරියන්නේ නෑනේ. අලුත් අයටත් අවස්ථාව දෙන්න එපා. ඒ වුණාට අප්සෙට් නැද්ද මෙහෙම එළිය පොලිමක ඉන්න එක? එළියේ ඉඳලම තමයි කන්න වෙන්නේ. එළියේ ඉඳන් කන එක සැපයි. ඇතුළට ගිහින් කනවට වඩා. ඒ වුණාට අපිට නිකන් අප්සෙට් වගේ മന്ത്രിතුමා එළියේ ඉන්න එක. ඇයි බොලාගේ ඇඟ කනවද? මං තාම එළියේ ඉන්නේ හින්දා. නෑ. එහා පැත්තේ පොලිමක VIP VVIP කට්ටිය පොලිමේ ඇතුළට ගිහින් කනවා. අපෝ දැන් ඉතින් VVIPත් නෑ VIPත් නෑ. කොටින්ම කියනවනම් ළඟ හිටපු IPත් නෑ. ඒක නෙමෙයි മന്ത്രിතුමා. වර ප්‍රකාශයක් දෙන්න එන්න කියලා තිබුණා නේද? ඔව්. නිකන් අපරාධේ අපිව ගෙන්නලා ප්‍රකාශ අරන් කාලේ නාස්ති කරගන්න මේ මහත්තුරු. ඒක තමයි. නිකන් කාලේ නාස්ති නොකර කෙලින්ම ඇතුළට දැම්මා නම් ඉවරයිනේ. නේද? ඈ? තෝපි ආස ඇති. ඇතුළට දාන්න. මෙන්න മന്ത്രിතුමාගේ පාන් කෑල්ල. ඒකයිද දෙන්නේ? ඇයි කෑවා මදිද? මට ඇති පවුලේ අයට.